ජේසු පීඨයි ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේම ඔබට ආශිර්වාද කරන සේක්වා. අද දවසේ ඔබ හැමෝවම මේ බලවත් යාඥාවට ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්නට යනවා ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය ගැන. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිතභාවය. අද ඔබ සිටගෙන ඉන්න ස්ථානය ආරක්ෂිතයිද කියලා ඔබ කල්පනා කරන්න. ඔබගේ පෞල් ජීවිතය ආරක්ෂිතයිද? ඔබ කරන හැම වැඩක්ම ආරක්ෂිතවද කරන්නේ? මතක තියාගන්න මේ පොළොව තුල ආරක්ෂාව ලබන්න පුළුවන් ඉතා කෙටි ක්‍රම තිබෙනවා. ඒ ඉතා කෙටි ක්‍රම අපි නිකං හරි අත්දැක බැලුවොත් වෙන්නේ අපේ ජීවිතේ නැති වෙන එකයි. හැබැයි ඔබගේ ජීවිතය මේ සර්ව බලධාරී ජීවමාන දෙවිඳුන් හට ඔබගේ ජීවිතය බාර දුන්නම උන්වහන්සේ ඔබගේ ජීවිතය ආරක්ෂා කරනවා. හලෙලූයා. අද දවස තුල උන්වහන්සේට පුළුවන් ඔබව ආරක්ෂා කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබවත් ඔබගේ දරුවන්වත් ඔබගේ පෞල් ජීවිතයත් ආරක්ෂා කරන්න. හැබැයි අපි උන්වහන්සේගේ අභිමුඛය තුල සිටින්න ඕනේ. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉතා අලංකාර දෙයක් උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. මහෝත්තමයාණන්ගේ රාජස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණේ වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් ගැන කියන්නේමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද ඔබ මුදා හරින සේක. උන්වහන්සේ සුවකීය පියාපතින් ඔබ වසන සේක. ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලියක්ය, මහා පලියක්ය. හලලූයා. ඔබ බය නැතුව ආමේන් කියන්න. ආමේන්. අද මේ කාලේ මේ අනර්ග පද 4 අපේ ජීවිතේ ලොකු බලපෑමක් ඇති කරනවා. උන්වහන්සේගේ වචනය තුල පළවෙනි පදයේ ප්‍රකාශ කරනවා මහෝත්තමයාණන්ගේ රාජස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණේ වාසය කරන්නේය. අද දවසේ ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබට ඉඩ දීලා තිබෙනවා උන්වහන්සේගේ ස්ථානයේ වාසය කරන්නට. මතක තියාගන්න උන්වහන්සේගේ සෙවණේ ඉන්නකොට උන්වහන්සේගේ ආරක්ෂාව ඔබ තුල තිබෙනවා. උන්වහන්සේගේ සෙවණේ ඔබ ඉන්නකොට උන්වහන්සේගේ දූතයන් පවා ඔබ වෙනුවෙන් සිටිනවා. ඔබ කරන්න ඕන එක දෙයයි හැම උදෑසනකම හැම දවාලයකම හැම රාත්‍රියකම උන්වහන්සේව සොයන්න ඕනි. මහෝත්තමයාණන්ව අපි සොයන්න ඕනි. මේ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේව අපි සොයන්න ඕනි. උන්වහන්සේව සොයනකොට තමයි උන්වහන්සේ ඉඩ දෙන්නේ උන්වහන්සේගේ වාසස්ථානයේ අපට ඉන්න. මේ කාලය තුල ඔබ කල්පනා කරන්ට ඔබගේ ජීවිතය කොතනද තියෙන්නේ? මතක තියාගන්න අපි අපේ සම්බන්ධකම අපි වැඩි කරනකොට උන්වහන්සේ අපට ඉඩ දෙනවා උන්වහන්සේගේ අභිමුඛය තුලට පැමිණෙන්න. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා ඔබට උපකාර කරන්න. ඒත් අපි සිටින ස්ථානය වැදගත්. අපි උන්වහන්සේගේ අභිමුඛේ නොවේ නම් අපිට බෑ උන්වහන්සේගේ වාසස්ථානයට ඇතුල් වෙන්න. මතක තබා ගන්න ඔබ සැබෑ සිතින් උන්වහන්සේව නමදින්න අවශ්‍යයි. ඔබ සැබෑවට උන්වහන්සේට ආදරය කරන්න අවශ්‍යයි. ඔබ සැබෑවට උන්වහන්සේව සොයන්න අවශ්‍යයි. උන්වහන්සේ තමයි අපගේ රක්ෂස්ථානය. උන්වහන්සේ තමයි අපගේ බලකොටුව. අද දවස තුල ඔබට උපකාරය පැමිණෙන්නේ ආසත් පොළවත් මැව්ව දෙවියන් වහන්සේගෙන් විතරයි. හලලූයා. ඔබ කල්පනා කරනවා ඇති. ඔබ එක එක දේවල් සිතනවා ඇති. එක එක ක්‍රටි ක්‍රම හොයනවා ඇති. මතක තියාගන්න මගේ සෙනෙවන්ත දරුවා දැරිය උන්වහන්සේ තුල කෙටි ක්‍රම නැහැ. උන්වහන්සේ තුල යනවා නම් මේ හරි ගමන විශ්වාසවන්තව අපි ගමන් කරන්න ඕනේ. උන්වහන්සේගේ රක්ෂස්ථානය ඔබ තුලට බැස පැමිණෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ තුලට පැමිණෙනවා. ඔබ උදේ දිවා රෑ උන්වහන්සේව සොයනකොට. අද දවසේ ඔබ සොයන්නා වූ ආරක්ෂාව, ඔබ සොයන්නා වූ ආශිර්වාදය, ඔබ සොයන්නා වූ මඟ පෙන්වීම උන්වහන්සේ ළඟ තිබෙනවා.
උන්වහන්සේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා උන්වහන්සේ සුවකීය පියාපතින් ඔබ වසනසේක ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. අද මේ වෙලාවේ උන්වහන්සේගේ කරුණාව කරන කොටගෙන අපි හැමෝටම උන්වහන්සේගේ ආරක්ෂාව තබලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ ඉඩ දීලා තිබෙනවා උන්වහන්සේගේ අභිමුඛයට පවා පැමිණෙන්න. අද දවසේ මේ බයිබල් පද අතර අරගෙන මම ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඔබ විශ්වාස කරන්න උන්වහන්සේම ඔබට අද දවසේ මඟ පෙන්වන්නට යනවා. ඔබ විශ්වාස කරන්න උන්වහන්සේම ඔබව ආරක්ෂා කරන්නට යනවා. අද මේ වෙලාවේ ඔබ මුළු හදවතින්ම උන්වහන්සේගේ පාදපාමුල ඇස් දෙක වහලා දෑත් ඉහළට ඔසවලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රකාශ කරන්න, ජේසුනි මගේ ජීවිතය මම ඔබට බාර දෙනවා. මම දැන නොදැන කරපු හැම වැරැද්දකටම මට සමාව දුන මැනව. අද දවසේ මේ බයිබල් පද අතර කරුණු කොටගෙන ඔබගේ ආරක්ෂාව මා තුලත්, මගේ දරුවන් තුලත්, මගේ පෞල් ජීවිතය තුලත් මම කරන හැම දෙයක් තුලම නිදහස් වෙන්න සැලැස්සුව මැනව. දැන් ඔබගේම පාදපාමුල මගේ ජීවිතය මම ඔබට බාර කරනවා, කැප කරනවා නාසරෙති ජේසුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. මේ වෙලාවේ ඔබ ඇස් දෙක වහලා මේ යාඥාවට ඇහුම්කම් දෙන්න ඔබගේ ජීවිතයේ බලවත් පෙරලියක් වෙන පිණිස. හලලූයා. රබකා සුතුබෝරි කලාමන්දු රබලමමම රෙබකා සුතුබෝරි අලමකා සුතුබෝරි අලමරකසි කෙරෙබේ රබබබා. ආදරවන්ත ජීවමාන මහෝත්තම දෙවි පියාණනි, අද මේ දවස තුල මේ යාඥාව ඇහුම්කම් දෙන හැම දරුවෙක්වම මම ඔබට බාර කරනවා. මහෞත්තම යානනි, රාස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රම යානන්ගේ සෙවණේ වාසය කරන්නේ කිව්වේ ඔබ වහන්සේගේ වචනය තුලයි. අද දවසේ ස්වාමිනී මේ වචනය කරුණ කොටගෙන අපි යාඥා කරනවා මේ වචනය අසන හැම දරුවෙක්ටම උදව් කරන්න, ඔබගේ ස්වාමිනී සෙවණට ගමන් කරන්න, ඔබගේ ස්වර්ග රාජ්‍යයට ගමන් කරන්න මේ හැම දරුවෙක්ටම ඔබ වහන්සේ මඟ පෙන්වුව මැනව. මේ යන ගමනට විරුද්ධව ක්‍රියා කරන මාන බලන සිල්ම අන්ධකාර බලවේග පරම්පරා ශාප පරම්පරාවෙන් එන රෝග අනවින බන්ධන කොඩිවින වලට අපි අණ කරනවා අද මේ වෙලාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ජීවිතවලින් දුරවන පිණිස මගේ දෙවියන් වහන්සේ ඔබගේ ආරක්ෂාව නිදහස් කළ මැනව. ඔබගේ මඟ පෙන්වීම මේ දරුවන් තුළ නිදහස් කළ මැනව. පියාණි මේ ලෝකේ ආකාරයට ජීවත් වෙන්න නොවේයි, ස්වර්ගික ආකාරයට ජීවත් වෙන්න මේ දරුවන්ට ඔබ වහන්සේ මඟ පෙන්වන්නට සර්ව බලධාරී ජීවමාන ජේසුනි අද මේ වෙලාවේ මේ දරුවන්ව ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. මේ දරුවන්ගේ දරුවන්ව ස්පර්ශ කළ මැනව. හැම පෞල් ජීවිතයක්ම ස්පර්ශ කළ මැනව. හැම නිවසක්ම ස්පර්ශ කළ මැනව. පියාණනි ඔබ වහන්සේව සොයාගෙන එන්න මේ දරුවන්ට උපකාර කළ මැනව. ඔබගේ වචනේ තා පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමීන් ගැන කියන්නේ මේ. අද දවසේ ස්වාමීනි මේ යාඥාව අසන හැම දරුවෙක්ගේම ජීවිතයේ ස්වාමීනි ඔබ වහන්සේම රක්ෂස්ථානයක් වුණ මැනව. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේම බලකොටුවක් වුණ මැනව. මේ වෙලාවේ හැම ජීවිතයක්ම මම ඔබට බාර කරනවා ස්වාමීනි. රටේ ආර්ථිකය නිසා අමාරුකම් වල යන්නව හැම දරුවෙක්ම බාර කරනවා ස්වාමීනි. ඔවුන්ගේ ජීවිතය ඔවුන් කල්පනා කරමින් සිටින මේ වෙලාවේ මේ යාඥාව අසනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කරුණ කොටගෙන දැන් ස්වාමීනි ඔබ වහන්සේම මේ දරුවන්ට ශක්තිය දුන මැනව මේ ජීවිතේ ශක්තිමත් කරගන්න. මම යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබගේ කරුණාව කරුණ කොටගෙන ස්වාමීනි ඔබ වහන්සේගේම ශක්තිය මේ ජීවිත තුල නිදහස් වෙන සැලැස්සුව මැනව. මේ ලෝකේ කාරණාවන් නිසා ඔවුන්ගේ ශක්තිය දුර්වල වෙලා තිබෙනවද? අද දවසේ අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් සුද්ධාත්මෙනි ඔබ වහන්සේම මේ ජීවිත ස්පර්ශ කරමින්, ඔබ වහන්සේම ස්පර්ශ කරමින් බලවත් දේ මඟ පෙන්වුව මැනව. අද දවසේ අපි යාඥා කරනවා තුන්වෙනි පදයේ කරුණ කොටගෙන මක්නිසාද උන්වහන්සේ පක්ෂී වැද්දාගේ මලපතින් විනාශ කරන වසංගතයෙන්ද ඔබ මුදා හරින සේක. අබ්බා පියාණනි
මේ ජීවිත අල්ලන් ඉන්න සීලුම අන්ධකාර බලවේග වලට අපි අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙන පිණිස. පියාණනි ඔබගේ වචනේ සත්‍යයි, ඔබගේ වචනේ අපට බලය දෙනවා. අද දවසේ සීලුම අන්ධකාර වලින් බේරිලා ඔබගේ අභිමුඛයට එන්න. මගේ දෙවියන් වහන්සේ මම යාඥා කරනවා මේ දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය රැගෙනම ස්වාමීනි මේ දරුවන්ව ස්පර්ශ කළ මැනව රබකා සෝටෝ රියාලා මකසි කෙරෙබේ රබාබා. පියාණනි යම් කෙනෙක් මේ යාඥා වැස් දෙක වහලා මුළු හදවතින්ම ඔබට ඇවුම්කම් දෙනවද? ඒ ජීවිත ස්පර්ශ කරමින් ඔබගේ බලවත් ආස්කම් මේ දැන් ඔබ වහන්සේම ස්වාමීනි බලවත් ලෙස ඉෂ්ටු කළ මැනව. ඒ වගේම අපි යාඥා කරනවා 4 වෙනි පදයේ රැගෙන උන්වහන්සේ සුවකිය පියාපතින් ඔබ වසනසේක. ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලියක්ය, මහා පලියක්ය. මගේ දෙවි පියාණනි හැම පවුලක්ම ඔබගේ පියාපතින් ආරක්ෂා කළ මැනව. පියාණනි හැම පවුලක්ම මේ දැන් ඔබ වහන්සේගේ පියාපත් යොදමින් ඔබගේ දූතයන් තබමින් ඔබගේ ආරක්ෂාව තබමින් මේ දරුවන්ව ආරක්ෂා කළ මැනව. මේ ලෝකේ කාරණාවන් ස්වාමීනි අපට බලපා නැහැ ජේසුස් වහන්සේගේ නාමයෙන්. මේ ලෝකේ තිබෙන රෝග අපට බලපා නැහැ ජේසුස් වහන්සේගේ නාමයෙන්. අද ස්වාමීනි අපි ජීවත් වන්නේ ඔබ වහන්සේ දුන්න ශක්තියෙන්. අද අපි සිටින්නේ ඔබ වහන්සේ පෙන්වන්නා වූ මඟ පෙන්වීමෙන්. මම යාඥා කරනවා මේ දරුවන්ට ඔබ වහන්සේම දැන් කතා කර මැනව. ඔබ වහන්සේම මඟ පෙන්වුව මැනව. ඔබ වහන්සේගේම ස්වාමීනි තිබෙන ඒ බලවත් ක්‍රියාවන් ස්වාමීනි මේ ජීවිත තුළ නිදහස් වෙන්න සැලැස්සුව මැනව. පියාණනි මුළු හදවතින්ම ඔවුන් ඔබ වහන්සේගේ අභිමුඛයට ඇවිත් තිබෙනවද? මේ වෙලාවේ ශුද්ධාත්මෙනි මේ දැන් ඔබ වහන්සේම ස්පර්ශ කළ මැනව. රේබාකා සොටෝබෝ රිකලමන්දු රබාකා සිකෙරේබේ රබාබා. ඒ ස්පර්ශය ජේසුගේ ස්පර්ශය මේ දරුවන් තුළ නිදහස් කරමින් ඔබ වහන්සේ ජීවමාන බව අත්විඳින්ට මේ දැන් මේ දරුවන්ට ඔබ වහන්සේ උපකාර කළ මැනව. දැන් ඔබගේ දෑතට ඔබගේ පාදපාමුල මේ වචන අසන්නා වූ හැම දරුවෙක්ම මේ දරුවන්ගේ දරුවන්ද ඒ නිවස්ද පෞල් ජීවිතද ඔවුන් කරන හැමදේම ජේසු තාත්තේ මුළු හදවතින්ම ඔස්සවලා ඔබගේ පාදපාමුල තබනවා. ඔබ ස්පර්ශ කරමින් බලවත් දේ කළ මැනව. සියලු ගෞරවයද සියලු මහිමයද ඔබගේම පාදපාමුල තබනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. ඔබ බය නැතුව ආමේන් කියන්න. ආමේන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. අද දවසේ උන්වහන්සේ සිටිනවා ඔබට උදව් කරන්න. මේ පද අතරින් මම ඔබට මඟ පෙන්නුවේ ඔබ පළවෙනි ස්ථානය උන්වහන්සේට දෙන්න ඕනේ. ඔබ පළවෙනි ස්ථානය උන්වහන්සේට දෙනකොට උන්වහන්සේ ඔබට ඉඩ අරිනවා උන්වහන්සේ වෙතට එන්න. අද දවසේ මතක තියාගන්න උන්වහන්සේ සිටිනවා ඔබවත් ඔබගේ පෞල් ජීවිතයත් ආරක්ෂා කරන්න. ඔබ හරි දේ කරන්න සත්‍යවාදීකම තුළ ඔබ ජීවත් වෙන්න උන්වහන්සේම ඔබට මඟ පෙන්වන සේක්වා. අද දවසේ මේ යාඥාව අසපු හැමෝටම උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ නිදහස් කරන්න යනවා. ඒ වගේම අද දවසේ ඔබ ආශිර්වාද ලැබුවා නම් ඔබ මතක තියාගන්න ඔබට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අන් අයටද. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේ කරන ආස්කම පවා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබ සඳහන් කරන්න. අන් මනුෂ්‍යයන් ශක්තිය ලබන පිණිස. සියලු දෙනාටම ජේසු පීඨයි දෙවියන් වහන්සේම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන සේක්වා. ආමේන්.